මම අකමැත්තෙන් වුණත් මතක් කරන්න තියෙනවා මේ නන්දා මාලිනී මහත්මියගේ මෙහෙවර. එතුමිය ගායිකාවක් විදිහට මම ඉතාමත්ම ගරු කරා. නමුත් එතුමියගේ පවන ප්‍රසංගය තහනම් වෙන්න සිද්ධ වුණේ එතුමියගේ ගීත හරහා බොහෝ විට මේ වගේ ප්‍රකෝපකාරී හැඟීම් වලට උලුප්පන හැඟීම් ඇති කරන විදිහේ ගීත එතුමියගේ ඒ පවන ගීතවල අඩංගු වුණ නිසා. ඒ වගේම අර යදබිම් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඒ වගේ ගීත පවා එතුමිය කිව්වේ. ගුණදාස කපුගේ පවා එක්තරා ආකාරයකට ඒ වගේ ගීත කිව්වා. ඒවා තමයි සරසවි සිසුන් අතර ඉතාමත්ම ප්‍රචලිත වුණේ.